සහෝදරයා අපි ආණ්ඩුවක් ගෙනාවා. අපි කුරුණෑගල නගරයට නගරාධිපති කෙනෙක් පත් කරගත්තා. හරිද? මේ රටේ නගරාධිපතිවරු අපි මුලින්ම කියන්නම් මේක අතුගල්පුර, හස්තිසෛලපුර, අපේ පක්ෂේ නමක් දැම්ම අතුකෝරළපුර කියලා. හැබැයි මුළු නගරෙම සුද්දට ලස්සනට පිරිසිදුව තියාගන්න වැඩ කරන මිනිස්සු තමයි මේ ඉන්නේ. එතකොට ඔය හතරස් තාප්ප කොටු බැඳගෙන ටයිල් අල්ලලා AC එකේ ඉඳලා හෙම්බිරිස්සාව හැදිච්ච මිනිස්සුන්ගේ හැම කුණු කන්දම්ම අදින්නේ මේ අහිංසක මිනිස්සු අපේ මිනිස්සු. හරිද? එතකොට මේකේ හැදුන වැඩුන අපි දන්නවා මේ මිනිස්සු අපි ජීවත් වෙන හැටි. හරිද? දැන් දශක ගණනාවක් මේ අතුගල්පුරේ සුද්ධ කරන්නේ කවුද? මේ අපේ කම්කරු මිනිස්සු, මේ අපේ පන්තිය මිනිස්සු. මම මේක මේ සමාජයට සමාජ මාධ්‍යයට කියන්නමයි හිටියේ. මං අද එතෙන්ට ඇවිල්ලා මේ ඉන්නේ විල්ගොඩ හන්දි අපේ කම්කරු ජනතාවගේ නිවාස පේලියක් අභියස ඉන්නේ. ආපු හැම ජඩ පාදඩ හැම එකම අපිව විකුණගෙන කෑවා. අපේ පන්තියම විකුණගෙන කෑවා. මේ අපේ දමිල සහෝදරයෝ අර පොඩි කාලේ ඉඳලා ඉන්න විකුණගෙන කාලා උන් හැදුනා. මේ ඊයේ පෙරේදා ගිය එක. ඊයේ පෙරේදා පෙරදිච්ච එක. ඕකට තිබ්බේ නැහැ කිසි දෙයක් නගරාධිපතියට. උන් අපේ මහජනයා විකුණලා මේ මිනිස්සුන්ගේ ජීවිත දිහා බලන්නේ නැතුව උන් අද කෝටිපතිය ප්‍රකෝටිපතිය. අනුර කුමාර දිසානායක සහෝදරයා අපි අපේ නගරාධිපති කෙනෙක් දැම්මේ ඉස්සල්ලා මේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩනගන්න ඕන. මේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩනගන්න නැතුව අපි කොහොමද අපේ නගරේ ගොඩනගන්නේ? මුලින්ම මේ පණිවිඩේ සමාජගත කරන්නම තමයි මං හිටියේ. මේ නගරාධිපතිතුමා ගැන අපි ජාතික ජනබලයේ මිනිස්සු විදියට අදත් හෙටත් බලන් ඉන්නා මේ මිනිස්සුන්ගේ ජීවිත සුඛිත මුක්ත වෙනකම්. සහෝදරයා මේ කැමරාවේ පිටිපස්සේ ඔයාට පේනවා ඇති මිනිස්සුන් කොහොම ජීවත් වෙන්නේ කියලා. මුළු කුරුණෑගලම, අතුකෝරළපුරම, හස්තිසෛලපුරම ලස්සනට තියාගන්න මිනිය වලලන තැන ඉඳලා රෝහල් භූමියේ සිට අපේ මිනිස්සු මේ අපේ සහෝදරවරු මේ වගේ ඉන්නේ. මුන්ට පෙවුන්නේ නැද්ද මේ හොරගම් කරපු නගරාධිපතිවරුන්ට? නගරාධිපතිවරු කී දෙනෙක් හිටියද? දැන්වත් තේරුම් ගන්න සහෝදරයා අපි මේ විල්ගොඩ හන්දියට ඇවිල්ලා ඉන්නේ. විල්ගොඩ හන්දිය අපේ සහෝදරවරුත් එක්ක මේ ඉන්නේ. මේ බලන්න මේ මිනිස්සු සුද්ධ පවිත්‍ර කරලා ලංකාව කුරුණෑගලම ලස්සනට තියෙන නගරේ මේ මිනිස්සු ඉන්න හැටි බලන්න. මේ යටිතල පහසුකම් මේ පොඩි කුඩා දරුවෝ මේ අපි ශ්‍රී ලාංකිකයෝ අපේ මිනිස්සු මේ අපි කොහොමද මේක ජීවත් වෙන්නේ? අනුර කුමාර සහෝදරයා, අනුර කුමාර දිසානායක සහෝදරයා මේක සමස්තයක් විතරයි. මේ වගේ මිනිස්සු ලංකාවේ ඕන තරම් ඉන්නවා. අපි හැදුන වැඩන බිම්මට්ටමේ සහෝදරයෙක් ඉඳ ඔයාට කියන්නේ. අපි නගරාධිපති කෙනෙක් ගෙනාවනේ. ඔය නගරාධිපතිතුමාට විශේෂ අවධානයක් යොමු කරලා සමස්තයක් වශයෙන් ලංකාවම ගන්න ඕනේ. හැබැයි මම මේ එක උදාහරණයක් දෙන්නේ. සියවස් ගණනාවක් කඹුරුලා කුණු ඇදලා ලස්සන නගරයක් බිහි කරන්න ගිය මිනිස්සුන්ගේ ජීවිත ලස්සනද අද? එහෙමනම් ලස්සනයි කියලා කියන්න තිබ්බනේ. ඒක නිසා සහෝදරයා පැහැදිලිවම කියන්නේ මේ සමාජයේ මේ දෙන මේ පණිවිඩය මේ පපු කුහර ඇතුලෙන් එන වේදනාව අපිට දැනෙන හින්දා මායි මගේ සහෝදරයා ඇවිල්ලා මේ වීඩියෝ එක කරන්නේ. එහෙමනම් මම මේ කියපු දේ හැමදාම හොඳින් හිතේ තියාගන්න. අර පර හිටපු නගරාධිපතියා අද කොටු පවුරු ගහගෙන උන්ගේ අම්මලා තාත්තලා දුවලා පුතාලට කණ්ඩ දුන්නේ අපේ ශ්‍රමය, අපේ මේ සුද්ධ කරමු අපේ මේ විකුණපු මේ මිනිස්සුන්ගේ ශ්‍රමය දාඩිය. අද මොනවාද මේ මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ? මේ මිනිස්සුන්ට අධ්‍යාපන ක්‍රමයක් නැහැ. අධ්‍යාපනයේ අඩුකමක් දන්න මේ මිනිස්සු හිතන්නේත් නැහැ. මේ සැරේ රවට්ටන්න බෑ. මේ මිනිස්සුත් අපිත් එක්ක තමයි. එහෙමනම් ජාතික ජනබලවේගයේ පත් වුණ නගරාධිපතිතුමාට කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න. පැහැදිලිද?